ඒ දිනය පෘතුගාල පාපන්දු රසිකයන්ට වගේම ලෝපුරා මිලියන ගානක පාපන්දු රසිකයන්ගේ හදවත් කඩල දාපු දවසක්. මොකද ලෝපුරා මිලියන ගණනක් වෙච්ච ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ රසිකයන්ට නැවතත් මේ ලෙජෙන්ඩරි චරිතය මේ අසමසම චරිතය ලෝක කුසලානයක් ඇතුලේ ක්‍රීඩා කරනවා දැකගන්නට නොහැකි වේවේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හඳුන්වන්න පුළුවන් පාපන්දු ලෝකයට බිහිවෙච්ච අසමසම පාපන්දු ක්‍රීඩකයෙක් විදිහට එම පෘතුගාලය වෙනුවෙන් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා විදිහට හඳුන්වන්න පුළුවන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන මේ සුපිරි ක්‍රීඩකයා. 2003 ඉඳලා 2026 වෙනකම් පෘතුගාල කණ්ඩායම නියෝජනය කරපු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහිදී තම කණ්ඩායම වෙනුවෙන් ගෝල 146ක් වාර්තා කරලා තියෙනවා. Manchester United, Real Madrid, Juventus වගේ ප්‍රබල ෆුට්බෝල් කණ්ඩායම් නියෝජනය කරපු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ Real Madrid කණ්ඩායම වෙනුවෙන් ගෝල 311ක් ඔහු ක්‍රීඩා කරපු තරඟ 292 ඇතුළත ලබාගෙන තිබුණා. චැම්පියන්ස් ලීග් එක ඇතුලේ টপ ගෝල් ස්කෝරර් වෙච්ච ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ චැම්පියන්ස් ලීග් එක ඇතුලේ ගෝල් 140ක් ලබාගෙන තිබුණා. ඒ වගේම චැම්පියන්ස් ලීග් එක ඇතුලේ most assists ලබා දීලා තිබුණේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. පසුවතාවක් FIFA Player of the Year බවට පත්වෙච්ච රොනාල්ඩෝ ඔහු සතුව මිලියන ගානක ෆෑන් බේස් එකක් ලෝකයේ හැම තැනින්ම දැක ගන්නට ලැබුණා. ඔහුගේ රෙකෝඩ්ස් පිළිබඳව මේ වීඩියෝ එක ඉවර වෙලා පැය ගානක වීඩියෝ එකක් කළත් මට මේ රෙකෝඩ්ස් පිළිබඳව කියලා ඉවරයක් කරන්න ලැබෙන එකක් නම් නැහැ. ඉතින් තවත් උන්මාදයක් වෙච්ච FIFA ගේම් සෙට් එකේ මතක ඇති කාලේ ඉඳලා අපි හදන ටීම් එකේ අදටත් මම හොයන චරිතයක් තමයි මෙන්න මේ චරිතය. ඉතින් රොනාල්ඩෝලා කියන්නේ අපේ ජීවිතවලත් ලස්සනම කාලේ. ඒ ෆුට්බෝල් වලත් හරි ලස්සන යුගයක උපරිමයෙන්ම තමන්ගේ අනසක පතුරවලා ක්‍රීඩාවට ආදරය කරන ගොඩ දෙනෙක්ට මාර ලස්සන මතක ටිකක් හදපු අවසානයේ අපිත් එක්කම වයසට ගියා. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නැවතත් ආදේශක නැති අසමසම ක්‍රීඩකයෙක්.